අද මම අනුකලනය ගාන තමා සාකච්ඡා කරන්න හදන්නේ. ඒ ලෙවල් වලට ආපු ඒකේ පළවෙනි අනුකලනය ගානේ දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. අනුකල මූල x යට එක ඍණ k වර්ග x කියලා dx. ඕක තමයි අනුකලනය කරන්න දීලා තියෙන්නේ. ඒතර මේ වගේ අනුකලනයක් අපිට හදද්දි පාවිච්චි කරන්න පුළුවන් ආදේශයක් තියෙනවා, සරල ආදේශයක්. මේ වගේ මූල කොටස් තියෙනකොට අපි ඒව වෙනුවට ආදේශ දානවා. මූල x සමානයි t ආදේශය. right. ඒතර අවකලනය කරාම දෙපැත්තම x විශයෙන් dt by dx කියන්නේ 1යට 2යි මූල x. 2යි මූල x කියන්නේ t නේ ආපහු. ඒතර ඕකෙන් අපිට dx උත්ත කරගන්න පුළුවන් 2යි t dt. right. 2යි t dt. දැන් අපි එහෙනම් මේ අනුකලය මාරු කරලා වෙනස් කරලා ලියමු. මූල x වෙනුවට t දානවා. right guys, මූල x වෙනුවට t දානවා. එක ඍණ k වර්ග වතාවක් x වෙනුවට දැන් කියන්නේ මූල x වෙනුවට t නම් x වෙනුවට දාන්න ඕනේ t වර්ග නේද guys? dx වෙනුවට දාන්න 2t dt. 2t dt දානවා dx වෙනුවට. right. එතකොට දෙක අපිට නියතයක් විදිහට එළියට ගන්න පුළුවන්. අපිට එනවා t වර්ග t ස්ක්වයර්ඩ් යට එක ඍණ k වර්ග t වර්ග dt. දැන් මේක මේ සරලව ඔයාට හදාගන්න පුළුවන්. අර භින්න භාගවලට යන්නේ නැතුව. දැන් බලන්න මෙතන k වර්ගයක් තියෙන එකේ අපි k වර්ගයක් දාමුකෝ මෙතෙන්ට. ඒක කැපිලා යන්න දාමු k වර්ගය යටට. right. අපිට ඍණකුත් නැති එකේ අපි මෙතනින් ඍණ ලකුණකුත් දාලා මේ එළියෙන් ඒකට ඍණ ලකුණක් දාමු. දාලා අපි මෙතෙන්ට දාමු ධන 1යි ඍණ 1යි. right. ඍණ 2යට k වර්ග එළියෙන්ම ඉඳී. එතකොට එක ඍණ k වර්ග t වර්ග. අපි මේක අනුකල දෙකකට කඩමුකෝ. අනුකල එක ඍණ k වර්ග t වර්ග යට එක ඍණ k වර්ග t වර්ග. ඍණ අනුකල 1 යට එක ඍණ k t වල වර්ග dt. මෙතෙන්ට dt එනවා. right. දැන් මේක ඍණ 1 යට 2යි k වර්ග. මේක එකනේ. එකේ අනුකලය කෙලින්ම දාන්න පුළුවන් t විශයෙන් t කියලා. දැන් මේක ඔයාට සම්මත අනුකල ආදේශයක්. ඍණ මම මේ සූත්‍රයත් මතක් කරන්න. ඒ සූත්‍රය මම මෙතනට පාවිච්චි කරන අනුකල 1 යට a වර්ග ඍණ x වර්ග dx කියලා කියන්නේ 1 යට 2යි a වතාවක් ln මාපාංක x ඍණ a යට x ධන a කියන සූත්‍රය. sorry x ධන a යට x ඍණ මටත් ඔක පොඩ්ඩක් පැටලෙනවා. මටත් ඔක චූට්ටක් විතර පැටලෙනවා. x ධන a යට x ඍණ a. මේ a වර්ග ඍණ x වර්ග තිබ්බොත්. right. එතකොට මේකට දැම්මොත් 1 යට 1 ln මාපාංක x x නෙමෙයිනේ t t ධන a t ධන 1 t ඍණ 1
ඔහොම තමයි දාන්න තියෙන්නේ. t ධන එක t ඍණ එක ඒ වගේම තමයි අමතක කරන්න එපා. දැන් අපිට මේක t නෙමෙයිනේ තිබ්බේ kt නේ. මෙයාගේ අවකලනයෙන් බෙදන්නත් ඕනේ මේ ඇතුළේ එක්කෙනාගේ අවකලනය k නේ. kt අවකලනය කරාම t විෂයෙන් k නේ. එයාගෙන් බෙදන්නත් අමතක කරන්න එපා. මම මේක මෙතනින් දාන්න. right. ඊට පස්සේ ඇත්තටම මේ ධන c අනුකලනියතයක් දාන්න. හැබැයි මේ t වෙනුවට මූල x අපි දාලා තිබ්බනම් හරි. ඍණ 2ට k වර්ග මූල x ඍණ 1ට මූල x වතාවක් ln මූල x ධන 1 මාපාංකය මූල x ඍණ 1 ධන c. ඔය තියෙන අනුකල නියතය. හරි. එහෙම අපට හදාගන්න පුළුවන් ඒකේ පළවෙනි කොටස. අපි දෙවෙනි කොටසට යමු. පත අවකලනයක් මේ රෙවෙන අවකලනයක් දීලා තියෙනවා ටිකක් දිගයි. d/dx ln 1 ධන sin 2x over cos 2x cos 2x මෙයා සමානයි ඔන්නෝම 2ට cos. එහෙම සීන් එකක් බව පෙන්වන්න. එතකොට මොකක් හරි මේ ln ඇතුලේ ශ්‍රිතයක් තිබ්බොත් එහෙම නිකන් ln ඇතුලේ මොකක් හරි fx වගේ ශ්‍රිතයක් තිබ්බොත් අවකලනය කරාම අපි ලියන්නේ මුලින්ම අපි ලියන්නේ d/dx මුලින්ම අපි ලියන්නේ 1 යට ඒ ශ්‍රිතය 1 යට fx. ඊට පස්සේ අපි ඒ ශ්‍රිතය අවකලනයෙන් ගුණ කරනවා. ඒ කියන්නේ මොකක් හරි 1 යට fx කින් මේ 1 යට fx තමයි මුලින් ලියන්නේ. ඊට පස්සේ යාගේ මේ ඇතුලේ තියෙන ශ්‍රිතය අවකලනයෙන් ගුණ කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට අපි ඒක තමයි පාවිච්චි කරන්න යන්නේ. 1 යට මුලින්ම ලියන්න ඕනේ 1 යට 1 ධන sin x යට cos 2x. ඒතර 1 යට 1 ධන sin 2x යට cos 2x කියන්නේ cos 2x උඩට එනවා. එතකොට එකපාර අපිට ඒක ලියන්න පුළුවන් මේ එක කෙලින්ම උඩට එනවා. හරි. ඕකේ. එතකොට අර 1 යට fx කියන එකට අනුරූපයි මෙන්න මේ ලියන එක cos 2x යට 1 ධන sin 2x. දැන් මේ ඇතුලේ තියෙන එක්කෙනා අවකලනය කරන්න ඕනේ. ඇතුලේ තියෙන එක්කෙනා අවකලනය කරන්න ඕනේ. එතකොට මේක බෙදීමක අවකලනය. බෙදීමක අවකලනය කියන්නේ යට එක්කෙනාගේ වර්ගය අපි මුලින්ම ලියාගමු. යට එක්කෙනාගේ වර්ගය cos 2x වල වර්ගය කියන්නේ cos වර්ග 2x. හරිද? ඊට පස්සේ යට එක්කෙනා වතාවක්. යට එක්කෙනා වතාවක් උඩ එක්කෙනාගේ අවකලනය. උඩ එක්කෙනාගේ අවකලනය කියන්නේ sin අවකලනය කරාම cos 2x sin 2x අවකලනය කරාම cos 2x එක අවකලනය කරාම බිඳුවයි. හැබැයි අමතක කරන්න එපා ඇතුලේ ශ්‍රිතය අවකලනයත් අපි වැඩි කරන්න ඕනේ. ඒතර දෙකෙනුත් වැඩි කරන්න ඕනේ. ඍණ දැන් යට එක අවතාවක් උඩ එකාගේ අවකලනය ඍණ උඩ එක අවතාවයි යට එකාගේ අවකලනය. උඩ එකා කියලා කියන්නේ 1 ධන sin 2x. ඉන්නකො මම ඒක ලියාගන්න 1 ධන sin 2x. යට එකාගේ අවකලනය ළමයි දැන් cos 2x ගේ අවකලනය ඍණ sin 2x. හැබැයි දෙකෙන් වැඩි වෙන්නත් ඕනේ. ඇතුලේ ශ්‍රිතය අවකලනයෙන් වැඩි වෙන්නත් ඕනේ. right. අපිට දැන් මේක cos 2x මේක එකක් කපන්න පුළුවන්.
මම මෙහෙම එක යට එක ධන sin 2x පැත්තකින් තියාගන්නම්. මන් දැන් මේ දෙකටම දෙක පොදු නිසා මන් දෙක එළියට ගන්නම්. දෙක එළියට ගත්තාම මෙතන මං cos 2x එළියෙන් තියන්නම්. මේ ඇතුළේ ඉතුරු වෙනවා cos වර්ග 2x. මොකද මේ දෙක ගුණ වුණාම cos වර්ග 2x. දැන් මෙතන ඍණයි ඍණයි ධන වෙනවනේ. ඍණයි ඍණයි ධන වෙනවා. මෙන්න මේ sin 2x මේකත් එක්ක ගුණ වුණාම sin 2x එකක් හැදෙනවා. මේ sin 2x මේ sin 2x එක ගුණ වුණාම sin වර්ග 2x එකක් හැදෙනවා. එතකොට ඔයාලට තේරෙනවා මේ sin වර්ගයයි cos වර්ගයයි එකතු වුණාම 1යි. නේද? මෙතන මුකුත් නැහැ. එතකොට එක ධන sin 2xම තමයි මේ තියෙන්නේ. මම තව පේලියක් එක ලියන්නේ නැහැ. එතකොට මෙන්න මෙයාට මේක කට් එකක් දාන්න පුළුවන්. මේකට මේක කට් එකක් දාන්න පුළුවන්. එතකොට අන්තිම උත්තරේ 2 යට cos 2x. right? දැන් මම මෙයාගේ ප්‍රතිඵලය ලියා ගන්නම්. මෙයාගේ ප්‍රතිඵලය තමයි 2 යට cos 2x. ඒතර ඕක පාවිච්චි කරලා තමයි අපිට කොටස් වශයෙන් අනුකලනය දාන්න තියෙන්නේ. right? ඒතර අපි ඒක දාන හැටි බලමු. දැන් මේක මකාගෙන ඉන්න ඕන මුලින්. සියල්ලම මකාගත යුතුයි. එතකොට අපිට තියෙන්නේ ඒක පාවිච්චි කරලා කොටස් වශයෙන් අනුකලනය හදන්න. එතකොට අපිට දීලා තියෙනවා ඒක පාවිච්චි කරලා අනුකල cos 2x වතාවක් එහෙම ලියන එක කැතයිනේ මැත්ස් කරන කට්ටිය තිතක් තියන්න ඕනේ තිතක්. ln එක ධන sin 2x යට cos 2x. අපි මෙයාගේ අවකලනය ඕල්රෙඩි දන්නවා. එතකොට යාව අවකලනය වෙන විදිහට වැඩේ කරගත්ත නම් හරි. එහෙනම් අපි මෙයාව අපි v විදිහට තෝරගත්ත නම් හරි මෙයාව v විදිහට තෝරගත්ත නම් හරි. ඒ කියන්නේ මෙයා බේසික්ලි අනුකලනය කරලා d/dx ඇතුලෙන් තියන්න ඕනේ. මෙයාව අනුකලනය කරලා cos 2x අනුකලනය කරාට පස්සේ ඉන්නේ sin 2x. ඇත්තටම sin 2x but බෙදීම 2. right? බෙදීම 2 මොකද ඇතුලේ ශිතේ අවකලනයෙන් අනිවාර්යෙන් අපි බෙදන්න ඕන හැම වෙලාවෙම. මෙයා ln එක ධන sin 2x යට cos 2x. මෙයා හෙන ඩිවා. හරිද? සීන් එකේ ඉන්නේ මේක. බට් අපි දන්නවා ඒකේ උත්තරේ. ඒ නිසා අපිට එයාගේ පාඩ් බලන්න ඕන. එතකොට මේ දන්නවනේ සූත්‍රයේ මේ දෙන්නාගේ ගුණිතය මේක පත කොටසක් right? ln එක ධන sin 2x යට cos 2x ඍණ අනුකල මෙයාව නිරුපද්දලිතව තිබ්බා. මම භාගයත් එළියට ගන්නම්.
මෙයාව නිරුපද්දිතව තියලා මෙයාගේ අවකලනයෙන් ගුණ කරන්නලු. ඒ කියන්නේ 2 cos 2 x. එතකොට ළමයි මේ දෙකට මේ දෙක කැපෙනවා. එතකොට එන්නේ tan 2x. right? එතකොට මං අන්තිම වෙනකන් හදන්නම් sin 2x ln 1 ධන sin 2x යට cos 2x ඍණ tan 2x වල අනුකලනය කියලා කියන්නේ. මම මේක tan 2x කියලා මේ ලියන්න තව පේලියක් ගන්න. tan 2x වල අනුකලනය මේක අපි ඕන කෙනෙක් දන්නවා ln sec sec 2x. but අපි හැම වෙලාවෙම මේ අනුකලනයේදී අරකින් බෙදන්න ඕන බව මතක තියාගන්න ඕන. ඒතර ඕක තමයි මේ අවසාන පිළිතුන්තිමම මේ කොටසත් එක්ක තමයි අනුකලනය ගානේ හම්බෙන්නේ. ඒකෙදි අපට අර තියෙන සූත්‍රයක් අපිට හැම අවුරුද්දෙම තියෙන සූත්‍රයේ ගානක් බිඳී ඉඳන් ඒට f x සමානයි බිඳුව ඉඳන් ඒට f a ඍණ x dx කියන සූත්‍රය පාවිච්චි කරන්න තියෙනවා. මෙදාපාර ඒක දාන්න තියෙන්නේ මේ මෙන්න මේකට. මම ඒක i කියලා ගන්නම්. ඒකට තමයි දාන්න තියෙන්නේ බිඳුව ඉඳන් 5 බෙදීම 6ට cos x ධන 5 බෙදීම 3 කැතයි බෙදිච්ච විදිහ sin x මේක ලියන්න ගියාම තමයි ඉතින් x ධන 5 බෙදීම 3 dx right. එතකොට අපි x තියෙන තැනට දාමු 5 බෙදීම 6 ඍණ x. හරිද? එතකොට මේක තමයි අපි දාන්නේ. මෙන්න මේක අපි දාමු right. හරි. එහෙනම් අපි හැමතැනම මේක රිප්ලේස් කරමු. බිඳුව ඉඳන් 5 බෙදීම 6ට cos 5 බෙදීම 6 ඍණ x ධන 5 බෙදීම 3 right. යට sin 5 බෙදීම 6 ඍණ x ධන cos 5 බෙදීම 6 ඍණ x ධන 5 බෙදීම 3 dx right. දැන් අපට තේරෙනවා මේක බිඳුව ඉඳන් 5 බෙදීම 6ට මෙතන තියෙන්නේ cos 90 ඍණ x. මොකද 60යි 30යි එකතු වුණාම 90යිනේ. cos 90 ඍණ x කියන්නේ sin x. ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන තියෙන්නෙත් ඒකමනේ cos 90 ඍණ x right. එතකොට මේක ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් මේ තියෙන cos 90 ඍණ x ඕනනම් විභාගෙදි මෙහෙම පැත්තකින් ලියලා පෙන්නන්න අවුලක් නෑ. ඒක sin x. මේකත් ඒකම තමයි මේකත් sin x. එතකොට sin 90 sin මේ 5 බෙදීම 6 ඍණ x කියන එක ගානේ උත්තරේ තියෙන්නේ cos x ධන 5 බෙදීම 3 කියලා. ඉතින් අපිට මෙහෙම කරන්න පුළුවන් sin 5 බෙදීම
6 ඍණ x කියන එක ලියාගන්න බැරිද? sin θ කියන්නේ cos 90 ඍණ θනේ. cos 90 ඍණ 5 බෙදීම 6 ඍණ x කියලා ලියාගන්න බැරිද ඒක? sin θ කියලා කියන්නේ cos 90 ඍණ θ. ඒකත් මම ලියන්නම්කෝ. sin θ කියලා කියන්නේ cos 90 ඍණ θ. ඒකෙන් අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේක සුළු වුණාම 90න් 30ක් ගියාම දෙයියෝ එන්නේ 5 බෙදීම 3යි. මා පැටිය ඍණයි ධනයි. එතකොට same but different, right? අර මීම් එකකුත් තියෙන්නේ. ඒතර මේකයි සමානයි. So instead of this you can put this right here. Okay baby. Now 5 බෙදීම 3 ධන x. දැන් මේක තමයි ගානේ පෙන්වන්න කියලා තියෙන්නේ. ඒකත් i. හරිද? බව පෙන්වන්න කියලා තියෙනවා. ඊට පස්සේ මෙයාගේ අගේ අහනවා. එතකොට ඔය වගේ වෙලාවකට අපි කරන්නේ මොකද්ද? මේ දෙන්නව එකතු කරනවා. මේ දෙන්නව එකතු කරනවා. i ධන i. එතකොට i ධන i කියලා කියන්නේ බිඳුවේ ඉඳන් 5 බෙදීම 6ට මම මේ ටික පොඩ්ඩක් මකනවා මේ චූට්ටක් ඉඩ ගන්න. බිඳුවේ ඉඳන් 5 බෙදීම 6ට sin x ධන cos x ධන 60 යට sin x ධන cos x ධන 60 dx. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් 5 බෙදීම 6ට 1 dx. දෙකක් i. දෙකක් i කියලා කියන්නේ එක අනුකලනය කරාම x ට මේක ආදේශ කරාම 5 බෙදීම 6යි. right? දෙකෙන් බෙදුවාම i සමානයි 5 බෙදීම 12යි. හරිම ලේසි. 5 බෙදීම 12යි. ඔන්න අවසාන පිළිතුර ආවා ladies and gentlemen.